සාමාන්‍යයෙන් බලවත් පිනක් කරනකොට කරදර වැඩි. ඔබ දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා? මේ කഠින පින්කමෙන් රැස් වෙන පිනෙන් කරන්නේ කරදර නසන එක. කරදර නසන පින රැස් කරන්න හදනකොට කරදර විසින් මේ පින රැස් කරන්න දෙන්නේ නැහැ. ඔබ අපි උදාහරණයක් ගමු. ඔබව නසන්න ආයුධයක් කවුරු හරි හදනවා නම් හිමීට නම් ඒක හදාගෙන යන්නේ. ඔබ ඒකට කැමතිද? ඔබව නසන්න ආයුධයක් හදනවා නම් ඔබ ඒකට කැමති නැහැ. ඒක හදන්න දෙන්නේ නැහැ. මොකද හැදුවොත් ඉවරයි. ඒ වගේ මේ කරදර කෙලෙස් නසන පිනක් රැස් කරනකොට ඒ පින රැස් කරන්න දෙන්නේ නැහැ කෙලෙස් විසින්ම. ඇයි ඒ පින රැස් කළොත් ඒ පිනෙන්ම ඔය බාධක ටික ඔක්කොම නසනවා. ජීවිතේ පරදුවට දාලා කටිනේ කරා නම් එච්චර හැඟීමක් තිබ්බනම් ආන්න ඒකයි ඒ පින විපාක දෙනකල් අපි කියමු බුද්ධ ශාසනයක මගපල් ලබනවා කියලා ගලේ ගැහුවත් මැරෙන්නේ නැහැ. ජීවිතේ අතෑරලා පින රැස් කළා. ඒ පිනේ විපාක දෙනකල් ජීවිතේ නසන්නේ නැහැ ඒ පින. ඒ නිසා තමයි අම්මව චූටි දරුවා අම්මා ගඟේ නාවනකොට ඒ දරුවා එකපාරම වතුරට වැටුණා. වැටිච්ච ගමම්ම මාළුවෙක් ගිල්ලා. දැවැන්ත මාළුවෙක් ගංගානම් ගඟේ. අර අම්මා පොළොවේ පස් කාලා ඇඬුවේ. ඊට පස්සේ මේ මාළුවා එදාම අහුණා දැලකට. දැලකට අහුවෙලා ඒ මාළුවා මේ උඩට ගත්ත. දැන් මාළුවා මැරුණා. මාළුවා විකුණන්න යනකොට එක ගෙදරක මේ උපාසිකාවක් කිව්වා අන්න අර මාළුවා මං ගන්නවා කියලා. ඊට පස්සේ එයාත් එක්ක හිටපු අනිත් එක්කෙනා කිව්වා මාළුවාගේ බඩේ හැටි පේන්නේ. ඒ නිසා මාළුවා ඔයා ගන්න බඩේ මොන හරි තිබ්බොත් මට. ඉතින් මෙයා hina වුණා බඩේ තියෙන ඉතින් බඩවැල් ඔයාට බඩවැල් තමයි කියලා. මාළුවාගේ බඩ පලනකොට දරු පෙටියේ දැන් මේ දෙන රණ්ඩු වුණා දරුවා බෙදා ගන්න. අවසානයේ දරුවා ලැබුණා. අයිතිය ලැබුණා අර මාළුවාගේ බඩේ තියෙන දේ මට ඕන කිව්ව කෙනාට. ආරංචියක් ආවා මාළුවේගේ බඩේ දරු පෙටියක් හිටිය කියලා. ඒකට අර අම්මා දැක්කනේ මාළුවා ගිලිනවා. ඒ අම්මා ඈත ජනපදයකින් හොයාගෙන ආවා. ඒ අම්මලා දෙන්න දැන් රණ්ඩු වුණා. අවසාන දරුවා මැරිලා නැහැ. ඊට පස්සේ අවසානයේ රජුරු නියෝග කළා. ඒ ගෙදරත් එනන් දරුවා සතියක් තියන්න ඕන. මේ